ඉන්නේ. ඔහොම. අවසරයි අපේ හැමදෙරනේ මේ යන මාර්ගය දැන් ඔබ වහන්සේ වැඩ ඉන්න කුටිය අපේ තිඹුලාගල ආරණ්‍ය සේනාසනේ අපේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කුටිය හදන්න තමයි අපි මේ අද කට්ටිය එකතු වෙලා යන්නේ. අපේ හැමදෙරනේ එතකොට මේකේ කොහොමද ඓතිහාසික වටිනාකම සහ පසුබිම චුට්ටක් මෙතෙන්ද කියන්නේ ත්‍රිකෝණ මඩුව ඓතිහාසික ආරණ්‍ය සේනාසනය. එහේ අපේ හැමදෙරනේ පෞරාණික ඉතිහාසය ගැන නම් මට ලොකු විස්තරයක් තවම අදහසක් නැහැ එහෙම. අති දුෂ්කර මාර්ගයක්. එතකොට මාර හිතන්නට අපි හඳුරන්නේ මීට වසර ගානකට කලින් මහරහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් වෙන්නේ නැති මේ. ගල්ලෙන් දැනට හම්බෙලා තියෙනවා මේ ගල්ලෙන් 50ක් විතර එහෙමයි අපේ තියෙනවා. පරණ දාගැබ් ඔක්කොම විනාශ කරලා හාරලා තියෙන චෛත්‍ය ඔක්කොම විනාශ කරලා. එහෙමයි අපේ හඳුරන්නේ. සෙල්ලිපි තියෙනවා කීපයක්. ඒකට පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිංහපුර ගම්මානයේට කිලෝමීටර 6මාරක් දුරින් තමයි මේ ආරණ්‍යය තියෙන්නේ. එහෙමයි අපේ හඳුරන්නේ. සෝමාවතිය සේරුවාවිල අතර පාර මැද තමයි මේ ආරණ්‍යය පිහිටලා තියෙන්නේ. ඔබ වහන්සේ තමයි එතකොට දැනට වැඩ ඉන්නේ. වන සත්තුන් විශේෂයෙන්ම අලි කොටි වලස්සු මේ අලි ගිය පාර තියෙන මේ පැත්ත සෝමාවතිය රක්ෂිතේනේ. එහේ අපේ හඳුරන්නේ. ඒකට මේ පැත්තේ ගොඩක් අලි ගැවසෙනවා. ඔව්. එතකොට අපේ හඳුරන්නේ මෙතනින් කවුඩාගලටත් ආසන්නයි. කවුඩාගලටත් කිට්ටුයි. එහෙමයි අපේ හඳුරන්නේ. නෑ ළඟයි. එතකොට අපේ හඳුරන්නේ මේ ඔබ වහන්සේට යන්න තියෙන කුටියට යන්න තියෙන මාර්ගය. එහෙමයි. එතකොට අපේ හඳුරන්නේ දැන් මේ තාම විදුලි පහසුකම් කිසිම දෙයක් ඔව් හරිම ලස්සන පරිසරයක්. ඒ වගේම තමයි මේ අපේ ඓතිහාසික පොළදිසි පුරවරේ වටිනාම ස්ථානයක් වැලිකන්ද මේ හරියට කියන්නේ අපේ හඳුරන්නේ ඔව් ත්‍රිකෝණ මඩුව. ඉතින් අද අපේ සසර කතරෙන් ඈතර වෙන්න පාරමිතා පුරන කාශ්‍යප අපේ නායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයේ අපේ පැලටියාව ප්‍රදේශය එකතු වෙලා අද උන්වහන්සේ වෙනුවෙන් පියාව උන්වහන්සේගේ කුටිය පිළිසකර කර දෙන්න. ඉතින් හරි වටිනා ස්ථානයක්. ඒ වගේම උන්වහන්සේ මේ ස්ථානයේ වැඩ වසමින් සසර කතරෙන් ඈතර වෙන නිවන් මගට කෙලෙස් මායя පරාජය කරන සටනේ නිලන උන්වහන්සේගේ කුටිය හදන්නයි අපි එන්නේ. ඉතින් පුළුවන් කට්ටියට එකතු වෙන්න අපිත් එක්ක උන්වහන්සේට මේ අඩුපාඩු ටික හදලා දීලා අපේ හාමුදුරුවෝ පවසන හැටියට කුටි 30කට වැඩි ආසන්න ප්‍රමාණයක් ලෙන් ගල්ලෙන් 30කට වැඩි තියෙන මේක. එහෙමයි අපේ හාමුදුරනේ. හරි ලස්සන පරිසරයක්. ඉතින් අපි උඩට ගිහිල්ලා ඊටු ටික බලමු කොහොමද උන්වහන්සේ වැඩ ඉන්න ස්ථානයේ කුටිය සහ ඒ කටයුතු ටික. එහෙනම් Lisa ya? මත තියාගත්තා නම් හරිය.
පටටම තියෙන ඔක්කොම ගල්ලේ. Hello? हाँ කියන්න අපේ මහත්තයා. Sidrayo. Endo. Jadi kara yang umum me. හරි යා උඩට යන්න. මේක පොඩ්ඩක් මේ අපේ මේ කතාවේ වතුර පාර බදාම් පඩයක් තියෙන එක යන්නේ නේද? නෑ ඒකට යන්නේ. ඒක මේ උඩින් වැහුවම හරි බදාම් වලේ. පෙළ එන තැන බලලා අහන්න දුන්නේ ගානට මේක කට්ටයක් කපලා. කට්ටයක් කපලා. කළා සීට් එක ඇතුළට දාලා. ඔව්. ආයෙත් කොට අය අතන කඩලා දුන්නේ එතන හදන්නේ මේ. හදේ දැන් මොකද දාලා. සර නේ යනකම් පස්සේ ගන්න. පළවෙනිට පූජා කරපු දාන වේල විහාර විසෙන සාමාන්‍ය අවස්ථාවක් නෙමෙයි. දාන අnder අපි වැඩසටහන වල කතා කරමු කියලා. අස්සල කඳුර අපේ අම්මේ. 11 නේ තිබුණේ. ඒ 11ත් එක ලතෙන් කණු මාක් කරලා හදාගන්නවා. මැඩම් හරිම දුෂ්කර තෝනමඩු ආරණ්‍ය කියන අතන කැලේ ඇතුලේ මම මේ ෆොටෝ ටික දාන්නම් අපි හදනවා ටොයිලට් එකක් බලලා මේ හරියට ගමු නේද? මේ හරියට මොකද දන්නවද ගොඩක් ඈතට ගන්නත් බෑ.